It's a gaming YouTube channel. අද ගෙනල්ලා තියෙන්නේ මරන්න කලින් ප්ලේ කරන සුපිරිම ගේම්ස් පහක් කියන මේ ඔයගොල්ලන්ට Play Store එකේ App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන විස්තර මම පල්ලෙහා description එකේ දාලා දෙන්න. channel එකේ දාලා දෙන කලින් gaming videos බලන්න. ඒ වගේම අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මතක කරන්න එපා. පස්සන ගේම් විදිහට තෝරාගත්තේ ස්ටික් වල එක සිකින ගේම්. ඉතින් මේ ගේම් ඔයගොල්ලන්ට Play Store එකෙන් App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ MB 100ක් වගේ පොඩි ගානක් MB 100ට ලොකු සාධාරණ මේ ගේම් එක ගන්න තියෙනවා. ඉතින් මේ ගේම් එක ආපෙට් ටයිප් එකේ සර්වයිවල් ගේම් එකක්. මේ ගේම් එක ඔයගොල්ලන්ට ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම ස්ටෝරි බේස් ලයින් එකක් පොඩි දෙනවා. ඉතින් ගේම් ප්ලේ ස්ටයිල් එක එකක් හරියම ඉස්සරහට යන්නේ ගේම් එකේ විවිධාකාරී දේවල් හම්බෙන නිසා ඔයගොල්ලන්ට එපා වෙන්නේ නැතුව ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ අපිට විවිධ එනිමීස් ලැබෙන ලොකු එනිමි රැල්ටි එකක් මේ ගේම් එකේ තියෙනවා. අන්න ඒක මේ ගේම් එකේ සාර්ථකත්වයට ගොඩක් ප්‍රබලනවා. ඉතින් ප්ලේ ස්ටෝර් එකේ 100 මිලියන් ප්ලේයර්ස් ලා මේක ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ලොකු විශ්වාසයක් මේ ගේම් එකේ යන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ගේම් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳ ආකේඩ් ටයිප් එකේ ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගහලා බලන්න ඉවරම ගහලා ඒ එක්ස්පීරියන්ස් එක යට කමෙන්ට් එකක් දාන්න.リレーの時助っ人で新記録出しちゃったし暑いからパス僕は見に行くからさリレーの時助っ人で新記録出しちゃったし暑いからパス僕は見にලිස්ට් එකේ හතරවෙනි ගේම් එක විදිහට තෝරාගත්තේ වෙක්ටර් කියන ගේම් එක. ඉතින් මේ වෙක්ටර් කියන ගේම් එක රිලීස් කරලා තියෙන නිකි. එහෙම නැත්නම් හැමෝම දන්න ෂැඩෝ ෆයිට් රිලීස් කරලා තියෙන සමාගමයි. ඉතින් මේක 2D පාකෝ සිස්ටම් එකක් තියෙන ආකේඩ් ටයිප් එකේ ගේම් එකක්. පාකෝ සිස්ටම් වලට ආස ගේම කෙනෙක්ට මේක හොඳ ගේම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක MB 80ක වගේ වෙන්නේ. රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ගේම් එකක් මේ ගේම් එක. මේකේ වෙක්ටර් 2 කියලායි මේකේ වෙක්ටර් ප්‍රෝ එඩිෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ගේම් එක ඔයගොල්ලෝ ගහලා බලන්න.リレーの時助っ人で新記録出しちゃったし暑いからパス僕は見に行くからさලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක විදිහට තෝරාගත්තේ ලිම්බෝ කියන ගේම් එක. ඉතින් මේ ලිම්බෝ කියන ගේම් එක රිලීස් කරලා තියෙන Play Dead කියන සමාගමෙන්. ඉතින් මේක Play Store එකෙන් App Store එකෙන් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ගේම් එක රුපියල් 1500ක් වගේ ගාණක් වෙනවා ලංකාවේ මුදලින්. මොකද මේක බයි කරන්න තියෙන ගේම් එකක්. ඉතින් මේ ගේම් එකට අවර්ඩ්ස් කීපයක්ම හම්බෙලා තියෙනවා. මේ ගේම් එකේ තියෙන පුංචි ළමයෙක්ගේ කතාවක්. ඉතින් මේක 2D ආකේඩ් ටයිප් එකේ සර්වයිවල් ගේම් එකක්. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට ලොකු ගේම් ප්ලේ අත්දැකීමක් ගන්න පුළුවන්.リレーの時助っ人で新記録出しちゃったし暑いからパスමේක ලිටල් නයිට්මෙයා වගේ ගේම් එකක්. ඒ ටයිප් එකේ ගේම් වලට ආස කට්ටියට ඉතින් මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ගේම් එකක්.
リレーの時助っ人で新記録出しちゃったし暑いからパス大会は見に行くからさ ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක විදිහට තෝරාගත්තේ පීච් වගේ කියන ගේම් එක. ඉතින් මේක රිලීස් කරන්නේ වෙක්ටර් යුනිට් කියන සමාගමෙන්. ඉතින් මේ ගේම් එක ඔයගොල්ලන්ට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් MB 100කට අඩු ගාණක් තමයි මේ ගේම් එක වෙන්නේ. ඉතින් මේ ගේම් එකේ ගොඩක් ලොකු කැරක්ටර් වෑරලිටි එකක් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ විවිධ කාස් ඒ වගේම විවිධ මැප්ස් ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පවර් චූස් කරන්න පුළුවන් පේනවා වගේ ඔයගොල්ලන්ට විවිධ පවර්ස් තියෙනවා. ඉතින් ගේම් ප්ලේ එක අත්දැකීම විවිධාකාරයි. ඉතින් ගෙනිමි අපිට තියෙන මේ මූලික වශයෙන් රේසන් ඉතින් අපිට කස්ටමයිසේෂන් කරන්න පුළුවන් අපේ වාහනේ හොදලා හදන්න පුළුවන් මේ ලෙවල් ඉස්සරහට යද්දී අපිට එක එක මැප් හම්බ වෙනවා ඉතින් මේ වගේ විවිධ බල තියෙනවා ඉතින් අපිට ඒ නිසා ගේම් එකේ ෆනි ආතල් එක වැඩිපුර හම්බ වෙනවා ඉතින් ඔයගොල්ලන්ට මේ ගේම් එක try කරලා බලන්න ඕනේ ඉතින් මේ ගේම් එකේ දෙවෙනි ගේම් එක ඇවිල්ලා තියෙනවා පිච් බගි රේසින් 2 කියලා ඉතින් මේ ගේම් එකත් ඔයගොල්ලෝ try කරලා බලන්න පුළුවන් ඉතින් recommend කරන්න පුළුවන් සුපිරිම ගේම් වලින් එකක් තමයි මේ පිච් බගි රේසින් කියන්නේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක විදිහට තෝරාගත්තේ Shadow Fight ගේම් එක. ඉතින් මේ Shadow Fight ගේම් එක රිලීස් කරලා තියෙන නෙකීලා. ඒ කියන්නේ වෙක්ටර් එක රිලීස් කරලා තියෙන්නේ මේ නෙකීලාමයි. ඉතින් මේ Shadow Fight එකේ ස්ටෝරි බේස් ලයින් එකක් තියෙනවා. ඉතින් මේ ගේම් එක ඇත්තටම ෆයිට් 2D ගේම් එකක්. මේක ෆයිටිං සුපිරි ඇක්ෂන් තියෙන සුපිරිම ගේම් එකක්. ඉතින් මේක Play Store එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක MB 120ක් වගේ වෙන්නේ. ඉතින් මේ ගේම් එක MB 120කට ඕනෙටත් වඩා ගේම් ප්ලේ අත්දැකීමක් දීලා තියෙනවා. අපිට මේ ගේම් එකේදී මේන් බොසස්ලා 8 දෙනෙක් විතර හම්බ වෙනවා. ඉතින් අපිට ඊට අමතරව ඒගොල්ලන්ගේ යට තියෙන මිනි බොස්ලා අපිට හම්බ වෙනවා. ඉතින් අපිට තියෙන ඒගොල්ලන්ගේ පරාද අන්තිම බොස්ව පරාද කරන එක. ඉතින් අන්තිම බොස් කෙනාම තමයි ශගුන්. ඉතින් අපිට ලොක් වෙපන් වෑරයිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක try කරලා බලන්න අනිවාර්යෙන්ම සෙට් වෙන ගේම් එකක් මේ ගේම් එක.
の時助っ人で新記録出しちゃったし。あー、暑いからパス。